Hello ළමයි කවි ෆැෂන් වර්ල්ඩ් එකෙන් මම දැන් ඔයාලට කලර්ස් ටිකක් ඩිසයින්ස් ටිකක් පෙන්නන්න. ඒකෙන් ඔයාලට ඕන තරම් ඕන ක්වොන්ටිටි එකකින් ඔයාලට අරගන්න පුළුවන්. ඒ කලර්ස් ඒ ඩිසයින්ස් වලින් ඒ විදිහට කප්ටන් ගාවම අරගන්න පුළුවන්. මම මේ පෙන්නන ඒවා ටික විතරයි ඉගෙන ගන්න පුළුවන්. මම ඊට පස්සේ පෙන්නන්න ඔයාලට يعني තනි තනි වශයෙන් තියෙන කලර්ස් ඩිසයින්ස් ටික ඊට පස්සේ පෙන්නන්න. මේ සීබ්‍රා ගාවම ගන්න පුළුවන්. මේ දම් පාට මල් ගාවම පුළුවන්. මේ වතු පාට එක පුළුවන්. මේ ගවුම් හැම එකක්ම ඕලොක් කරලා තමයි මහලා තියෙන්නේ. ගොඩක් අය ප්‍රශ්නයක් තිබ්බා ඕලොක් කරලා තියෙන්නේ. එහෙම කියන්නේ මේ ගවුම් ඔක්කොම ඕලොක් කරලා තියෙන්නේ. මම ඔයාලට ළඟට අරගෙන පෙන්නන්න. ඕලොක් කරලා මහලා තියෙන්නේ. එතකොට මේ රෙද්ද තමයි විස්කෝස් රෙද්ද. ගවුම ගොඩක් අය අහනවා සයිස් එක. සාමාන්‍යයෙන් ගවුම් අඳින්න පුළුවන් පපුව වඩ ප්‍රමාණය. පපුව වඩ ප්‍රමාණය අඟල් 40ක් හෝ 40කට අඩු කෙනෙක්ට. එතකොට මේ ගවුමේ උස තියෙනවා අඟල් 43ක්. මේ ගවුම් වල අඟල් 43ක් තියෙනවා. මේක තේරෙන්නේ දරිස්සෙන් පහලට වගේ තියෙනවා. අඩි 5.5 උසම වගේ තමයි මගේ උස. ඒකට අඟල් දරිස්සෙන් පහලට මේ ගවුම දිග තියෙනවා. එතකොට මම මේ පෙන්වන ඩිසයින්ස් වලින් ඔයගොල්ලෝ කැමති ගවුමක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ පාට අපි තෝරලා එවන්න ඕන නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ තෝරලා එවන්න පුළුවන් නම් මේ වීඩියෝ එකේ පෙන්වන ගවුම් වලින් ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අපිට මෙසේජ් එකක් දාන්න. මෙන්න මේ ගවුම් නම් පොඩ්ඩක් ලොකුවට තියෙනවා. සාමාන්‍යයෙන් කපුව වඩ ප්‍රමාණය 40කට වැඩි කෙනෙක්ට නම් මේ ඩිසයින් එකෙන් පුළුවන් අරින්න. මේකත් එහෙමයි. මේ ගවුම පොඩ්ඩක් ලොකුයි සයිස් එකේ. මේක පපුව වඩ ප්‍රමාණය 40කට වැඩි කෙනෙක්ට පුළුවන්. මේකත් ඒ විදිහම තමයි. උසලා සේම් උස තියෙන්නේ. උස වෙනසක් නැහැ. ඔයගොල්ලෝ කැමති පාට තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න. අපි වෙනම ෆොටෝස් ගන්න මේ දිගාර පෙන්නන්නේ එකයි. ඔයාලා බලලා සිලෙක්ට් කරලා එවන්න. මේ තියෙන කලර්ස් ඩිසයින්ස් තමයි තියෙන්නේ. මේකේ වෙන ඉන්නේ නැහැ ඩිසයින් එක කලර් එකක්. ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා නැත්නම් ඕන පාට අපිට මෙසේජ් එකක් කියලා දාන්න. නැත්නම් අපිට පුළුවන් අපි කැමති විදිහට පාර්සල් එකක් පැක් කරලා එවන්න. ඔයාලට කැමති විදිහට ඔයගොල්ලෝ කියන්න. මේ එක ගවුමක් ගන්නවා නම් වෙනවා 600ක්. ඩෙලිවරි charge ඇඩ් වෙනවා. එතකොට ගවුම් 3ක්, ගවුම් 6ක්, ගවුම් 10ක් යනකොට අපේ සතමිල අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩ දාලා තියෙනවා. අපිව කන්ටැක්ට් කරගන්න අපේ WhatsApp නම්බර් එක ඇඩ් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලලා අපිට ඕඩර් එකක් දාන්න. මේ වෙනකොට අපේ page එකෙන් ගවුම් ගත්ත ගොඩක් අයගේ reviews හොඳයි. නරක reviews ඇවිල්ලා නැහැ. ඇවිල්ලා අරගත්ත අයත් ඉන්නවා. ඔයගොල්ලන්ට ඕන නම් ඇවිල්ලා අරගන්න පුළුවන්. අපි මෙතන සේල් කරන්නේ මහරගම. මම දැන් ඔයාලට පෙන්නන්නම් ගවුම් කිහිපයක්. ඒ කියන්නේ ඒකෙන් ගන්න බෑ. ඒ කියන්නේ මේ වගේ ඩිසයින්ස් වලින් සාමාන්‍යයෙන් මේකක් ගත්තොත් දෙන්නෙක්ට තුන් දෙනෙක්ට වගේ තමයි මේකෙන් ඕඩර් කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේ ඩිසයින්ස් වලින් එච්චර ක්වොන්ටිටියක් නෑ අපේ ස්ටොක් එකේ. කප්ටන් ගවුම මේ වගේ තුසපළල එකයි. හරි සනීපයි ගෙදරට අරන් ඉන්න පුළුවන්. එක ගවුමක් කියන්නේ 600යි. තොක මිල යනවා නම් අඩු වෙනවා. ගවුම් 10ක් හෝ 10ට වැඩියෙන් යනවා නම් ගවුමක් පැටේ 540යි. ඩෙලිවරි charge ඇඩ් වෙනවා. ඕනම තැනකට ලංකාවේ 450යි. පාර්සල් එකේ පරාණුව ඩෙලිවරි charge එක වෙනස් වෙනවා. බරාණුව වෙනස් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ගවුම් 6ක් 5ක් වගේ 450ට වලට ලංකාවේ ඕනම තැනකට අපි ඩෙලිවර් කරනවා. පාර්සල් එකේ හරියටම ගවුම් 10ක් කොටලා කියලා අපේ. එතකොට මේ ගවුම් 10ටම එන්නේ සාමාන්‍යයෙන් බර කිලෝ දෙකකට එකකට වඩා වැඩි. එතකොට වැඩි වෙන කිලෝ එකකට රුපියල් 80 ගාණ එකතු වෙනවා. ඒකට ඩෙලිවරි charge එක වෙනස් වෙනවා. ඔයාලට පැහැදිලි කියලා හිතනවා වීඩියෝ එකේ මම කියන්නේ. මේ පෙන්නන ගවුම් ටික අර ගොඩක් අයට ගන්න බෑ. කියන්නේ මේ ගොඩක් ක්වොන්ටිටි නැහැ. පළවෙනියට මෝඩ් එක දාලා අරගන්න කෙනාට තමයි වාසනාව තියෙන්නේ. ඒ ඩිසයින්ස් උත් ලස්සනයි. අපෙන් මේ ගවුම් අරගෙන විකුණන කට්ටිය ඉන්නවා. ඔයාලට පුළුවන් නම් ඕඩර් එකක් දාන්න. කියන විදිහට කියන ගවුම්ම එවනවා. මේ වයින් නම් ඔයගොල්ලෝ පෙන්නන ඒවා නෑ නේ එහෙම කියලා කියන්න එපා. මේ ඩිසයින්ස් වලින් ඉල්ලන පළවෙනි කෙනාට ලැබෙයි. ඊට පස්සේ බලාපොරොත්තු වෙන්න එපා අපේ මේ මට මේකේ තියෙන ඩිසයින්ස් ඔක්කොම පෙන්වන්න බෑ. පෙන්වන්න නම් කිහිපයක්. මේක නම් ඔයාලට අපි කැමති දේ තමයි අපිට දාලා යන්න වෙන්නේ පාර්සල් එකේ. ලස්සනයි මේකේ තියෙන ඩිසයින්ස්. බලලා හෙන්න ඕඩර් එකක් දාන්න.